කඩේ වගේම රසට එළවලු රොටි අද අපි ගෙදර හදමු. රොටි හදන්න පිටි ග්‍රෑම් 300ක් ගත්තා. දැන් පිටි ටික අනාගමු. පිටි එකට ලුණු කුඩු තේ හැඳි භාගයක්, පොල් තෙල් මේස් හැඳි 3ක් එකතු කරලා කවලම් කරගන්නවා. එළවලු රොටි හදාගද්දි පිටි ටික අනා ගන්න ඕනි මද රස්නේ උණු වතුර වලින්. මද රස්නේ උණු වතුර ටික ටික එකතු කරලා පිටි අනා ගන්නවා. මේ විදිහට අතේ නොයලන පදමට පිටි ගුලිය අනාගෙන තව පොල් තෙල් මේස් හැඳි 2ක් එකතු කරලා පිටි ගුලිය ටික වෙලාවක් නීට් කරගන්නවා. පිටි ගුලිය අනලා තියලා පැය 2කින් තමයි අපි එළවලු රොටි හදාගන්නේ. අනාගත්ත පිටි ගුලියට තව පොල් තෙල් ටිකක් උඩින් තවරලා වහලා අරන් තියනවා පැය 2ක් යද්දි. එළවලු රොටි වල පිරවුම හදාගන්න මම අද ගත්තා තම්බලා පොඩි කරගත්ත අල, කැරට්, ලීස්, පොඩියට කපාගත්ත ලොකු ලුණු ගෙඩියක්, කරපිංචා. එළවලු ටික ටෙම්පරාදු කරගන්න පෑන් එක ලිපේ තියලා පොල් තෙල් එකතු කරගන්නවා. තෙල් එක රත් වුණාම පොඩියට කපාගත්ත ලොකු ලුණු ගෙඩිය, කරපිංචා තෙල් එකට එකතු කරලා ටික වෙලාවක් තෙලේ බෙද ගන්නවා. දැන් කැරට් ටික එකතු කරලා ටික වෙලාවක් තැම්බෙන්න තියනවා. කැරට් ටික බාගෙට තැම්බීගෙන එද්දි තම්බලා පොඩි කරගත්ත අල ටික එකතු කරගන්නවා. අවසානටම ලීස් එකතු කරලා එළවලු ඔක්කොම එකට කවලම් කරගන්නවා. එළවලු ටෙම්පරාදුවට අවශ්‍ය ප්‍රමාණයට ලුණු, කෑලි මිරිස් තේ හැන්දක්, බෙදපු 3-5 මේස් හැඳි භාගයක්, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. දැන් ඔක්කොම ටික හොඳට කවලම් කරගෙන ලිපෙන් අයින් කරගන්නවා. මේ අපි අනාගත්ත පිටි ගුලිය පැය 2කට පස්සේ දැන් හොඳට සොෆ්ට් එකට තියෙනවා. දැන් අපි එළවලු රොටි හදමු. පිටි ගුලියෙන් සාමාන්‍ය පොඩි පිටි ගුලියක් කඩලා අරගන්නවා. තෙල් ගාගත්ත තැටි එක පිටි ගුලිය තුනී කරගන්නවා. එළවලු රොටිය ලේසියෙන්ම ත්‍රිකෝණ හැඩයට නමා ගන්න පුළුවන් ක්‍රමයකුත් අද මම ඔයාලට කියලා දෙනවා. තුනී කරගත්ත රොටිය මැදට හදාගත්ත පිරවුමෙන් ටිකක් ත්‍රිකෝණ හැඩයට තියාගන්නවා. මන් මේ නවා ගන්න විදිහට රොටිය ත්‍රිකෝණ හැඩේ එන විදිහට නවා ගන්න. මේ විදිහට ලේසියෙන්ම නවා ගන්න පුළුවන්. මේ විදිහට රොටිය ත්‍රිකෝණ හැඩයට හදා ගන්නවා. රොටිය පුච්ච ගන්න වෙලාවෙදි මීට වැඩිය ලස්සනට හැඩය ගන්න පුළුවන්. අද අපි මේ අපේ අම්මිලා ගෙදර ඇවිල්ලා තමයි මේ ඉන්නේ. පුතාලා ඉතින් කොහෙ ගියත් කෑම හදා දෙන්න තමයි කියන්නේ. අද හවසට අපට තේ බොන්න තමයි මම මේ එළවලු රොටි හදන්නේ. එළවලු රොටි ඔක්කොම ටික හදාගත්තා. දැන් එක සැරේම පුච්ච ගන්නවා. එතකොට ලේසි. පෑන් එක ලිපේ තියලා පෑන් එකේ තෙල් ටිකක් ගා ගන්නවා. තැටිය රත් වුණාම තැටියෙන් රොටි තියාගන්නවා. මේ තැටිය නම් එක සැරේ රොටි 4ක් විතර පුච්ච ගන්න පුළුවන්. රොටි තියාගනිද්දි පරිස්සමින් තියාගන්න තැටිය රත් වෙලා තියෙන නිසා. ඔයාලත් මේ විදිහට එළවලු රොටි ගෙදරදීම හදාගන්න. එළවලු රොටි හදන්න හරිම ලේසියි. එළවලු රොටි එක පැත්තක් පිච්චුනාම අනිත් පැත්තත් හරවලා අනිත් පැත්තත් පුච්ච ගන්නවා. රොටිය හරස් පැත්ත පෑන් එකේ උඩ තියලා පොඩ්ඩක් තට්ටු කරලා හැඩය ලස්සනට හදා ගන්නවා.
මේ විදිහට එක එක පැතිවලට හරවලා තියලා රොටියේ හැම පැත්තක්ම හොඳට පුච්ච ගන්න. මේ තියෙන්නේ මං ඒ විදිහට හදාගත්ත එළවලු රොටි. හදාගත්ත එළවලු රොටි මං පුතාලට කන්න ගෙනත් දුන්නා. පුතාලාද ගොඩක් සතුටින් ඉන්නේ ආත්තම්මලා ගෙදර ඇවිත් ඉන්න නිසා. ඉස්කෝලේ නිවාඩුවට ගෙදරට වෙලා ඉන්න මේ දවස්වල වරදින් නැතුව හදාගන්න පුළුවන් මේ වගේ ලේසි කෑමක් පුතාලට හදලා දෙන්න. එතකොට එයාලගේ හිතට ලොකු සතුටක් දැනේ. දිගටම අපේ වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න කියලා හැමෝටම ආදරයෙන් මතක් කරනවා. වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටිය හැමෝටම ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයි හමු වෙමු. හැමෝටම බුදු සරණයි. සතුටින් පරිස්සමින් ඉන්න.